සුබ දවසක් හැමෝටම. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මකර ලග්නය ගැන. මීට කලින් වීඩියෝස් වල අපි තවත් ලග්න කිහිපයක් ගැන කතා කරා. channel එකට ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝස් බලන්නත් පුළුවන්. මෙතනදී මේ මකර ලග්නය කියලා කියන්නේ පඨවි රාශියක්. ඒ කියන්නේ පෘථිවියට අයිති කරන රාශියක්. ඒතර මූලද්‍රව්‍ය විදිහට පෘථිවිය තමයි නිරූපණය කරන්නේ. ඒතික මේ මකර ලග්නයෙන් සංකේතවත් වෙන්නේ අර්ධයක් එළුවෙක්ගේ සහ අර්ධයක් මත්ස්‍යයෙක්ගේ ශරීරයකින් තියෙන අපි කියනවා මුහුදු එළුවෙක්ගේ සංකේතයකින් තමයි මේ මකර ලග්නය නිරූපණය කරන්නේ. මේ ලග්නය පාලනය කරන්නේ කැපවීම, විනය, අත්දැකීම් සහ කැපවීමෙන් ලබන ජයග්‍රහණය නියෝජනය කරන ශනි. එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයා විසින් තමයි මේ ලග්නය පාලනය කරන්නේ. ඒ නිසා මේ මකර ලග්නය හරියම ප්‍රායෝගික කැපවීමකින් වැඩ කරන දීර්ඝකාලීන ඉලක්ක තියෙන නොසැලෙන චරිත විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. මෙයාලා හිතන විදිහ සහ මෙයාලගේ මනෝභාවය පැත්තට යනකොට මෙයාලා හරිම ප්‍රායෝගික වගේම යථාර්ථවාදී පිරිසක් විදිහට තමයි නිරූපණය කරන්නේ. හීන ලෝකවල ජීවත් වෙන්නේ නැතුව ඕනම දෙයක ප්‍රායෝගික පැත්ත විතරක් බලන ස්වරූපයක් මෙයාලගේ තියෙනවා. හැබැයි මෙයාලගේ අපි ගත්තම මේ Earth එකට පෘථිවියට අයිති වෙන රාශි තුනක් තියෙනවානේ. වෘෂභ ලග්නේ තියෙනවා, කන්‍යා ලග්නේ තියෙනවා, ඒත් එක්කම මකර ලග්නේ තියෙනවා. මේ ලග්න තුනම ගත්තාම මුල් කාලේ හරිම අසීරු කාල පරිච්ඡේද තමයි පහු කරන්නේ. ජීවිතයේ මුල් කාලය ගත්තාම අපි හිතමුකෝ අවුරුදු කිහිපයක් ජීවිතයේ තමන්ගේ අපි කියන අපල කාල පරිච්ඡේදයත් එක්ක ගත්තාම ඒ තියෙන කාල පරිච්ඡේදයෙන් ජීවිතයේ ආරම්භක කාල පරිච්ඡේදය හරිම දුෂ්කරතාවලට ලක් වෙන පිරිසක් තමයි මේ පෘථිවි රාශි ගත්තාම මේ පොළවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන රාශි ගත්තාම මෙයාලා ජීවිතයේ දේවල් ඉගෙන ගන්න අත්දැකීම් හරහාම තමයි. මුල් කාලීනව ගත්තාම මේ ලග්නවල හරිම සෙන්සිටිව් ස්වභාවයක් සහ ඕවර් තින්කින් ස්වභාවයක් ඒ වගේ දේවල් දකින්න පුළුවන්. හැබැයි කාලෙත් එක්ක අර අපි කියන්නේ හිත ඇතුලෙන් ගොඩාක් සංවේදී වෙන ස්වභාවය කාලෙත් එක්ක ගැලවිලා යන ස්වරූපයක් තියෙනවා. ඒකත් එක්ක නිකන් ජීවිතය අර අපි කියන්නේ වෙනස්ම චරිතයක් විදිහට නැගිටින්න පුළුවන් මේ පෘථිවි රාශි වලට ගත්තාම. දුෂ්කර කාල පරිච්ඡේදවලදී තමයි මෙයාලා පරිණත වෙන්න පටන් ගන්නෙ. මේ පෘථිවි සයන්ස් ගත්තාම මේ මකර ලග්නයත් ගත්තාම අමාරු කාල පරිච්ඡේදයකදී හරි බිඳ වැටීමකදී හරි මුලින්ම හිත ඇතුලෙන් ගොඩක් සංවේදී වෙනවා. හැබැයි ඒ කම්පණයෙන් පස්සේ වැටෙන තැනින් නැගිටින්නේ කොහොමද කියලා දේවල් ටික අවබෝධ වෙන්න පටන් ගන්න ලග්න. පෘථිවි රාශි ගත්තාම මුළු ලෝකයටම මුහුණ දෙන්න පුළුවන් විදිහේ මාර පරිණත බවක් සහ හොඳ අපි කියන්නේ චරිතවත් චරිතයක් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒත් එකම දිගු කාලීන ඉලක්ක තියෙනවා. එකපාරකට ලැබෙන කෙටි සාර්ථකත්වයකට වඩා හරිම අමාරුයි මහන්සියෙන් අර ගොඩ කාලයක් තිස්සේ වෙහෙසිලා ගොඩ නගා ගන්න ස්ථිරව ගොඩ නගා ගන්න සාර්ථකත්වයක් තමයි මෙයාලගේ ජීවිතවලට තියෙන්නේ. මෙයාලගේ ගුණාංග පැත්තට යනකොට අධික මහන්සිය සහ කැපවීම මෙයාලගේ තියෙනවා. මොනතරම් බාධක ආවත් බාරගත්ත වැඩි අතාරින්න නැතුව අවසානයේ දක්වාම කරගෙන යන සුළු ස්වභාවයක් තියෙනවා. කොච්චර අමාරු වුණත් එපා වෙවි හරි කරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒත් එක විශ්වාසවන්ත බව සහ වගකීම් දරන ස්වභාවයක් තියෙනවා. පවුලේ හරි රැකියාවේ හරි ඕනෑම බරපතල වගකීමක් හිස මුදුනින් බාර අරගෙන ඉෂ්ට කරන්න පුළුවන් හොඳ හැකියාවක් මේ මකර ලග්න හිමියන්ට තියෙනවා. ඒත් එක්කම කළමනාකරණයට හරිම දක්ෂතාවයක් තියෙනවා. මුදල්, කාලය සහ සම්පත් හරිම පරිස්සමෙන් සහ කාර්යක්ෂමව පාලනය කරන ස්වභාවයක් මෙයාලගේ දකින්න පුළුවන්. හැබැයි අර මම කිව්වා වගේ කාල පරිච්ඡේද දෙකක් තියෙනවා කියලා කිව්වනේ. සෆර් කරන කාල පරිච්ඡේදයක් තියෙනවා. එතනින් එහාට දේවල් ගොඩනගා ගන්න කාලයක් තියෙනවා. කලින් ලැබලා තියෙන අත්දැකීම් වලින් පස්සේ තමයි මේ කළමනාකරණයේ දක්ෂතාවය වගේ දේවල් එන්න බලන්නේ. ඊට කලින් ගොඩක් වෙලාවට නොසලකිලිමත් විදියට වියදම් කරන සුළු ස්වභාවයන් දකින්න පුළුවන්. ඒත් එකම නොසැලෙන ස්ථාවර බවක් තියෙනවා. ප්‍රශ්න හැමෝම කලබල වෙන්නේ නැතුව සංසුන්ව විසඳුම් හොයන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. මේ හම්බෙන්නේතර අමාරු කාල පරිච්ඡේද වලින් ලබන අත්දැකීම් හරහාම තමයි. මෙයාලගේ නරක හෝ පරිස්සම් වෙන්න ඕනි පැත්තට යනකොට මෙයාලා මුල් කාලීනව තියෙන සෙන්සිටිව් ස්වභාවය නිසා ඒ සෙන්සිටිව් කම මෙයාලා අතාරින ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩිපුර වැඩට ගිලී සිටින ස්වභාවයක් තියෙන්න පුළුවන්. රැකියාවට වෙන්න පුළුවන් ඉලක්ක පස්සෙම යන්න ගිහිල්ලා සෞඛ්‍ය, ආදරය, විවේකීය කියන දේවල් අමතක කරලා දාන්න මෙයාලා ඉඩකඩ තියෙනවා. අතීතයේ ලැබෙන තියෙන එක්ස්පීරියන්ස් නිසා ගොඩක් වෙලාවට ඒ දේවල් අත්හැරලා දාන්න හරි ඒ දේවල් වැඩක් නැහැ කියලා හරි ඉඳ මතයක් ඔළුවේ හදාගන්න ඉඩකඩ තියෙනවා. ඒත් එකම හැංගීම් පිටතට පෙන්වන්නේ නැහැ. හිත ඇතුලේ කොච්චර ආදරයක් හෝ වේදනාවක් තිබ්බත් ඒක පිටතට පෙන්වන්නේ නැති නිසා අනිත් අයට නිකන් තේරුම් ගන්න අමාරු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් පසු කාලීනව. මුල් කාලීනව හැංගීම් පෙන්වන සුළු ස්වභාවයක් තියෙන්න පුළුවන්. මේ ලග්නේ නිරූපණය කළ තියෙන සංකේතය ගත්තාම තමයි අපි කියන්නේ එළුවා කියන ගොඩබිම ජීවත් වෙන සතෙක්, මාළුවෙක් කියලා කියන්නේ මුහුදේ ජීවත් වෙන සතෙක්නේ. ඒකට ස්වරූප දෙකක් තියෙනවා. එක කාල පරිච්ඡේදයක හරි
වෙනස් චරිතයක් එතනින් එහාට ටිකක් වෙනස්ම චරිතයක් විදිහට නිරූපණය වෙන්න පුළුවන්. ඒ අර අත්දැකීම් එක තමයි. ඒත් එක්කම අධික ලෙස ටිකක් දේවල් බරපතල විදිහට හිතන ස්වභාවයක් තියෙනවා. දේවල් වල සැහැල්ලුවෙන් විනෝද වෙන්න තියෙන අවස්ථා මගේ අරගෙන ටිකක් ප්‍රශ්න සහ වගකීම් වලට යථාර්ථවාදී විදිහට මුහුණ දෙන්නේ කොහොමද කියලා නිතරම හිතන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මෙයාලගේ මේ ස්වභාවය නිසා ගොඩාක් වෙලාවට අනිත් අය වරදවා වටහා ගන්න ඉඩකඩ තියෙනවා. අර අපි කියන්නේ හිතුවක්කාර චරිත විදිහට ගොඩක් අය වටහා ගන්න ඉඩකඩ තියෙනවා. ඒ කිසි අර හැඟීමක් දැනීමක් නැහැ වගේ දෙයක් හරි අනිත් අය ගැන හිතන්නේ නැහැ වගේ දෙයක් හරි දැනෙන්න පුළුවන්. හැබැයි මේක සිද්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට මෙයාලා මුල් කාලේනව ලැබලා තියෙන අත්දැකීම් එක්ක දේවල් අර වෙනස් කරගන්න විදිය තමයි. ජීවිතය අපි කියන්නේ ගිනි පෙළෙල්ලෙන් බැට කෑවට පස්සේ කණාමැදිරි එළියටත් බය වෙනවා කියන අන්න ඒ වගේ තමයි. අමාරු ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව ජීවිතේ ගොඩ දාගන්න එක ගැන විතරක් හිතන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මෙයාලා කැමති දේවල් පැත්තට යනකොට ස්ථිර සැලසුම් වලට සහ ඉලක්ක වලට හදාගෙන පිළිවෙලකට වැඩ කරන්න මෙයාලා කැමති ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම තමන්ගේ උත්සාහයෙන් උපයාගත්ත දෙයට ස්වාධී ඒ කියන්නේ ඒ දේවල් වලට වටිනාකමක් දෙන්න සහ ස්වාධීනව නැගිටින්න මෙයාලගේ ලොකු උනන්දුවක් තියෙනවා. කාගේවත් මත යැපෙන්න කැමති නැති ස්වභාවයක් තියෙන්න පුළුවන්. කිසිම වෙලාවක වෙන කෙනෙක්ට ඔළුව පාත් කළ දෙයක් ඉල්ලන්න හරි ඒ දේවල් වලට හරිම අකමැති ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම ගෞරවය පිළිගැනීම සහ ස්ථාවරත්වය ලැබෙන පරිසරයක ජීවත් වෙන්නත් මෙයාලා හරිම කැමති. අර අපි කියන්නේ Tamanට ගෞරවයක් පිළිගැනීමක් නැති තැන්වල ලොකුවට ගැවසෙන්නේ නැතුව ඒ තැන් ඉග්නෝර් කරලා දාන්න, මගේ අරලා දාන්න මෙයාලා කටයුතු කරන්න ඉඩකඩ තියෙනවා. අකමැති දේවල් පැත්තට යනකොට ටිකක් නිකරුණේ කාලේ නාස්ති කරන්න හරි වගකීම් විරහිත විදිහට හැසිරෙන මිනිස්සුන්ට මෙයාලා ටිකක් අකමැති ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම හොඳට සැලැස්මකට අනුව වැඩ ටික කරගෙන යනකොට ඒක එකපාරටම වෙනස් වෙනවා නම් හරි අපි කියන්නේ අවිධිමත් විදිහට සැලැස්ම යනවා නම් ඔයා කොහොම හරි කළා වගේ සැලසුම් ටික හදාගෙන යනවා. හැබැයි මොනවා හරි කාගේ හරි මැදිහත් වීමකින් හරි ඒක වෙනස් වෙනවා, දිනවක් වවුණු වෙනස් වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒක ටිකක් හිතට ටිකක් අවුල් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. ඒත් එක මතු පිටින් විතරක් කරන හිස් කතා වලටත් මෙයාලා කැමති නැහැ. ටිකක් ප්‍රායෝගිකව දෙයක් කරන්න නැතුව නිකන් අපි කියන්නේ නිකන් කතා බහෙන් විතරක් අපි කියන්නේ කටින් බතර කොල්ල හිටවනවා වගේ දේවල් වලට මෙයාලා කැමති නැති ස්වභාවයක් තියෙනවා. දෙයක් කියනවනේ ඒකට ඇක්ෂන් එක තමයි මෙයාලා ගොඩක් වෙලාවට බලන්නේ. මේ මකර ලග්න හිමියන් ගත්තාම මෙයාලට සෙනසුරුගේ නොසැලෙන ශක්තිය සහ විනය තමයි මේ මකර ලග්න හිමියන්ට තියෙන්නේ. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ අමාරු කාලවලදී මුලින් හිතින් සංවේදී වෙලා ඒ හැම අත්දැකීමකින්ම පස්සේ වඩාත් පරිණත වෙලා නැගිටින්න ඔයාලට තියෙන හැකියාව මාරම දෙයක්. හැබැයි ඔයාගේ මහන්සිය සහ කැපවීම කියන්නේ කවදා හරි වව ලෝකෙ මුදුනටම ගෙනියන්න පුළුවන් පාර. හැබැයි මතක තියාගන්න ඕනේ ජීවිතේ කියන්නේ අර ඉලක්ක සපුර ගන්න එක විතරක්ම නෙමෙයි. ඔයාගේ ආදරණීයයන් එක ටිකක් කාලය ගත කරන්න පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න හිතට පොඩි විවේකයක් දෙන්න බලන්න. හැම වෙලෙම අපි ප්‍රායෝගික විදිහට හිතන්න ඕනි තමයි. හැබැයි සමහර අවස්ථාවල ටිකක් අපිට සෙන්සිටිව් විදිහට හිතන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔයාගේ මහන්සිය අත්සන්න ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගොඩක් අර අමාරු ගමනක් එක්ක ආවට පස්සේ ඔයාට ඉස්සරහට ජීවිතේ දේවල් ටික හොඳ විදිහට අදා ගන්න පුළුවන්. ප්‍රායෝගික විදිහට වැඩ කරගෙන යන්න. හැබැයි අර කලින් කිව්වා වගේ තමන් ආදරය කරන අයත් එක්ක යාළුව තීරුම් ගන්න සහ යාළුව වෙනුවෙන් චූටි කාලයක් වෙන් කරන්න බලන්න. මේ විදිහට වැඩ ටික කරගෙන යන්න මොන හරි ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාලගේ ලග්නය සම්බන්ධයෙන් හරි ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරන්න ඕනි දේවල් ගැන හරි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට මාසයක් ගානේ අපේ වැඩ කටයුතු ටික කොහොමද කරගෙන යන්නේ කියලා සහ චන්ද්‍රයාත් එක්ක ඔයාලගේ ලග්නයට අදාළ වෙනස්කම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කණ්ඩායම් වලට බෙදලා ඒ දේවල් ගැන හිමීට ඉස්සරහට කතා කරමු. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.